ඉතින් ආයුබෝවන් කියලා මගේ YouTube channel එකට ස්විලාම් පිළිගන්නවා. අද මම ඕගොල්ලන්ව අරගෙන යන්නේ කැලණි විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට. ඉතින් මං හිතනවා ඕගොල්ලන්ට කැලණි විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය මෙතනින් බලා ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඔයගොල්ලෝ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් මට කැටුව comment section එකේ දාන්න අමතක කරන්න එපා. අද අපේ ඇවිල්ලා තියෙනවා කැලණි විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය. ඉතින් කැලණි විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ තියෙන ඇත්තටම රාගම. අද අපි ගිහිල්ලා බලමු රාගම වෛද්‍ය පීඨයට මම ආපු වෙලාවක රාගම වෛද්‍ය පීඨය ඇතුලේ මොන වගේද කියන එක. ද මාත් එක කේතක ඇවිල්ලා ඉන්නවා ආගම් ෆැකල්ටි එකේ. ඉතින් කේතකාර මොකද හිතෙනවා ආගේ දෙවෙනි පාර නේද ආවේ? ගොඩක් වෙලාවට අපිට මේ ආගම් ෆැකල්ටි එකට එන්නම් වෙන්නේ නැහැ. හා එනාට අගාව එක හොඳයි කියලා හිතනවා. පොඩක් දැන් තියෙනවා බලන්න. අපි ගිහිල්ලා බලමු මොන වගේ තැනද තියෙන්නේ කියලා ආගම් ෆැකල්ටි එකේ. ඕගොල්ලන්ට පේන අතන තියෙන බුක් ෂොප් එක. බුක් ෂොප් එකෙන් කට්ටිය බඩු ගන්නවා. ඉතින් මේ අපි ඇවිත් ඉන්නේ දැන් රාගම් ෆැකල්ටි එකේ තියෙන වලටි ඇතුළේම ගත්තොත් අපේ ලොක් කැම්පස් එකේ තියෙනවා වගේම ලස්සන තැනක් තියෙනවා. මේකේ කොහොම හරි කියලා ඉවෙන්ට් එකක් තිබිලා තියෙනවා. ඉතින් අපිට ඉවෙන්ට් එකට එන්න බැරි වුණා. නමුත් ඒ තාමත් ලස්සන තරම් මේ වගේ තැනක් ඉස්සර තියන්න. ඒ වගේ තැනකට තාමත් වැදගත් තැනක් තියෙනවා. මේ රාගම් ෆැකල්ටි එකේ තියෙන වල. ඉතින් අපි තවදුරටත් තව ඉස්සරහට ගිහින් බලමු. තා ලස්සන තැන් මොනවද තියෙන්නේ කියලා. ඉතින් අපි සීනි සම්බෝල බන් එකක් එක්ක කිරි පැකට්ටක් බොන්න ආවා. කේතක සොසේජ් බන් එකක් එක්ක අයිස් කෝෆි එකක් බොන්න ගත්තා. ඇයි hina වෙන්නේ? රහයි දාසයිද? ඉතින් මෙඩිකල් ෆැකල්ටි එකේ
ඉතින් මේ වීඩියෝ එකේ අවසානයේ දක්වා ඇඳසිට ගොඩක් ස්තුතියි. ඉතින් ඔයගොල්ලෝ හිතනවා නම් මේ වීඩියෝ එක හොඳයි, මේ channel එක හොඳයි කියලා අමතක නොකර subscribe කරන්න. ඒ වගේම තමයි ඕගොල්ලෝට මේ අලුතින් දාන වීඩියෝ එක මිස් වෙන්නේ නැතුව බලා ගන්න අවශ්‍ය නම් පල්ලෙහා bell icon එක click කරන්න අමතක කරන්නත් එපා. ඉතින් මීට අමතරව ඕගොල්ලන්ට විශ්වවිද්‍යාලයේ තියෙන ප්‍රශ්නයක් එහෙම නැත්නම් ඕගොල්ලන්ට තියෙන ඕන ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ වගේම ඕගොල්ලන්ට ඉදිරියට ගෙනෙන්න ඕන වීඩියෝස් මොන වගේ ඒවා දෝනේ කියන එකත් පල්ලෙහා comment section එකේ දාන්න අමතක කරන්න එපා. ඒ ඔක්කොටම මම උත්තර අරගෙන බලාපොරොත්තු වෙනවා. ඉතින් අදට රජිසියා නැවතත් ස්තුතියි. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. සුබ දවසක්.